අන්තිකාමරේ අගක පෙරදිග දෙස බලා සිටින්නේ සේසාලිය සෑම විටම එළිය බලන්නේ නුඹ වගේ හිමිදිරි ආලෝකය රුවිර පන්තිවල මිහතමානී කවියෙක් කවුදවත් නොදන්නා හැටි ඇයව හරිතරම් දැක්කා එදා මධ්‍යංහයේ ඇයගේ පොතක් වැටුණා ඔහුේ අරන් දුන්නා ඔබට කවි ලියන්න හොඳ නෙවෙයිද ඇය අහලා හිනා වුණා ඔහුගේ ලියුම් පොතක් ඇයට දුන්නා තුල තියෙන්නේ වගේම ඇය ගැන ලියූ නිහතමානී කවි එදාට පසු ඔවුන් පන්ති අතරින් සංසුන් ආදරයකට මුහුණ දුන්නා ඔහු පද කියමින් ඇයට මතක තබා ගත්තා ඇය විශේෂිතව පැමිණි හැම දවසකම රුවිර ඔහුගේ වදන් වලින් ඇයට සිරින සීතලක් වුණා නමුත් ආසන් වසරේදී සේසාලිගේ පවුල ඇය වෙනත් නගරයකට ගෙන ගියා කාමරේ හිස් වුණා ඔහුගේ සංසුන් වදන් හමන සුළඟට මිදී එදා මධ්‍යංහයේ ඇයගේ පොතක් පැටුවා මධ්‍යංහයේ ඇගේ පොතක් මතු ඔහු එය අරන් දුන්නා ඔබට කවි ලියන්න හොඳ නෙව එදා මධ්‍යංහයේ ඇයගේ පොතක් වැටුණා ඔහු එය අරන් දුන්නා ඔබට කවි ලියන්න හොඳ නෙවෙයිද ඇය අහලා හිනා වුණා ඔහුගේ ලියුම් පොතක් ඇයට දුන්නා තුල තියෙන්නේ වගේම ඇය ගැන ලියූ නිහතමා උන නෙවෙයිද ඇය අහලා හිනා වුණා ඔහුගේ ලියුම් පොතක් ඇයට දුන්නා තුල තියෙන්නේ ඒ වගේම ඇය ගැන ලියූ නිහතමානී කවි එදාට පසු ඔවුන් පන්ති අතරින් සංසුන් ආදරයකට මුහුණ දුන්නා ඔහු පද කියමින් ඇයට මතක තබා ගත්තා ඇය විශේෂිතව පැමිණි හැම දවසකම රුවිර ඔහුගේ වදන් වලින් ඇයට සිරින සීතලක් වුණා නමුත් තව සංවසරේදී සේසාලිගේ පවුල ඇය වෙනත් නගරයකට ගෙන ගියා කාමරේ හිස් වුණා ඔහුගේ සංසුන් වදන් හමන සුළඟට මිදී ඔහුගේ වතමිනින් ඔවසන් විපාකයෙන් පසු රුවිර පාසලේ පරණ මැකිබිම මත ආයෙත් ගියාවි ඔහු ලියූ කවියක් සෙරින ගසක් යටින් තබා ගියා ඔබ ඇවිදී එළිය වගේ සංසුන් මත්තකයක් වගේ ඔබ නොමැතිව පාසලයිස් හදවත නම් තවමත් දිස්